සුබ දවසක් සියලු දෙනාටම අද අපි කතා කරන්න යන්නේ ලෝකයේම කතාබාට ලක්වුණ මාතෘකාවක් ගැනයි. මේ දවස්සල ප්‍රධාන පුවත් මවන්නේ ලෝකයම බියෙන් සලිත කළ මිසයිල පද්ධතියක් පිළිබඳවයි. මුලින්ම රුසියාවේ නිෂ්පාදනයක් වුණ මේ ඔරෙස්නික් මිසයිලය යුක්්‍රේණ යුද පිටියේදී තමන්ගේ බලය මුළු ලෝකෙටම පෙන්නවා. හැබැදැන් මේ කතාවට ඉරානය සම්බන්ධ වෙලා තියෙනවා. ලෝක පුරාතන් ලොකු කතාබහක් යනවා ඉරාන ඇත් මේ භයානක තාක්ෂණයෙන් යුතු ඔවුන්ගේම ඔරෙස්නික් මිසයිල හදනවා කියලා. ඇත්තටම මොකක්ද මේ කතාව? ඇයි මේ තරම් මේ මිසයිලයට රටවල් බිය වෙන්නේ? ඒ ගැන අපි අද කතා කරමු. වීඩියෝගේ අවසානයේතෙක් රැඳී සිටින්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඔරෙස්නික් මිසයිලය කියන්නේ මධ්‍යම පරාසේ බැලස්ටික් මිසයිල වර්ගයට අයත් අවියක් වෙනවා. ඒ කියන්නේ කිලෝමීටර 2300 අතර දුරක තියෙන ඉලක්කයකට ඉතාම නිවැරදිව පහර දෙන්න මේ මිසයිලයට පුළුවන් වෙනවා. ඒවගේම එහි එන්ජිමේ බලය අනුව මුළු කලාපයම ආවරණය වෙන පරිදි ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව මේ මිසයිලේ සතු වෙනවා. හැබැයි මේක භයානකකම තියෙන්නේ දුර පරාසය මත විතරක් නෙවෙයි. ඕනෑම ගුවන් ආරක්ෂණ පද්ධතියකට මුහුණදීමට සිදුවන සැබෑම බියකරු හීනය තමයි මෙහි වේග වෙන්නේ. වාර්තාවෙන විදිහට ඔරෙස්නික් මිසයිලයට ශබ්දේ වේගය වගේ දහගුණයකට වඩා වැඩි වේගයකින් ගමන් කරන්න පුළුවන්ගෙනවා. මෙච්චර වේගයකින් එන මිසයිලයක් නූතන ආරක්ෂණ පද්ධති පාවිච්චි කරලා අතරමගදී විනාශ කරන එක ඇත්තටම කළ නොහැකි තරම් අමාරුවඩක් වෙනවා. මීට අමතරව මෙහි තියෙන රේඩාර්වලට හසු නොවන සුවිශේෂී ආවරණය සහ වායු ගතික හැඩේ නිසා සතුරාට ප්‍රතිචාර දැක්වීමට තප්පරයක කාලයක්වත් ඉතිරි වෙන්නේ නැහැ. දැන් අපි වඩාත් වැදගත්ම ප්‍රශ්නයට එමු. ඉරානය ඇත්තටම මෙවැනි මිසයිලයක් හදනවාද? ඉරානය කියන්නේ කාලක පටන් ශහබ්සා කොරම්ශාර් වැනි මිසයිල් හරහා ලෝකයටම තමන්ගේ හමුදා ශක්තිය පෙන්නපු රටක් වෙනවා. හැබැයි දැන් ඔවුන්ගේ අවධානය යොමු වෙලා තියෙන්නේ රුසියාවේ ඔරෙස්නික් මිසයිලේ ආවාසය ලබාගෙන ඔවුන්ගේම දේශීය නිර්මාණයක් සිදු කරන්නයි. මෙය හුදෙක් පිටපත් කිරීමක් නෙවෙයි. රුසියානු තාක්ෂණික සැලසුම් උපයෝගී කරගෙන තමන්ට ගැලපෙන විදිහට නවීකරණයක් සිදු කිරීමක්. හමුදා ශේෂ්ත්‍රයේදී මේක සාමාන්‍ය දෙයක් වෙනවා. මේ ව්‍යාපෘතිය සාර්ථක වුණොත් සමහරවිට ඔවුන් මෙය සිචිල් නවීන් වැනි සංකේතාත්මක නමකින් හඳුන්වන්නත් පුළුවන්. ඉරානය මේ තාක්ෂණය සාර්ථකව නිපදවහොත් ඔවුන්ගේ ඊළඟ පියවර වෙන්නේ MIRV තාක්ෂණයයි. ඒ කියන්නේ එකම මිසයිලයකින් ප්‍රහාරක හිස් නැතන් වර්හෙඩ් කිහිපයක් මුදා හැරලා එකම වෙලාවක ඉලක්ක කිහිපයකට ඉතාම නිවරදිව පහරදීමයි. GPS සහ උසස් මඟ පෙන්වීමේ පද්ධති හරහා මේ ප්‍රහාරය කොයිතරම් නිවරදිද කියනවනම් සතුරාට එය වළක්වා ගැනීම හීනක්ම පමණක් වේවී. ඇත්තටම මේක ලෝකයට මේ තරම් වැදගත් වෙන්නේ ඇයි? මොකද මෙවැනි අවියක් නිපදවන එක සාමාන්‍ය වැඩක් නෙවෙයි. ඒ සඳහා උසස් ඉන්ධන තාක්ෂණය නැත්නම් ඇඩ්වාන්ස් ෆියුල් සහ මඟ පෙන්වීමේ පද්ධති නැවිගේෂන් ගැන ඉතා ගැඹුරු තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙනවා. ඉරානය මේ ඉලක්කය ජයගත්තොත් මැද පෙරදිග කලාපයේ බල තුලනය ශනිකව වෙනස් වෙනවා. අපි මේ දකින්නේ අලුත්ම අවි තරගයක ආරම්භය වෙන්න පුළුවන්. ඉරානය මේ නව ප්‍රහාරක කලාපය තුළට ඊශ්‍රායලය තුර්කිය සහ සෞදි අරාබිය වැනි රටවල ප්‍රධාන හමුදා කඳවුරු සහ මර්මස්ථාන ඇතුළත් වෙනවා. එනිසාම රටවලට මේ හරහා එල්ල වෙන්නේ දැඩි පීඩනයකි. විවිධ සම්බාධක නිසා මේවා දියුණු කිරීම අපහසුනත් ඉරානය කියන්නේ පීඩනය හමුවේ අලුත් දේවල් නිර්මාණය කරන්නත් ප්‍රතිලෝම ඉංජිනේරු විද්‍යාව හරහා තමන්ගේ ඉලක්ක සපුරා ගන්නත් දක්ෂ රටක් වෙනවා. අවසාන වශයෙන් අප තේරුම් ගන්න ඕන මෙය හුදෙක් විද්‍යාව හෝ තාක්ෂණය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නෙවෙයි. මෙහි පිටුපස ප්‍රබල භූ දේශපාලනික බලපෑමක් තිබෙනවා. මෙවැනි දියුණු අවි පද්ධතියක් නිපදවීම හරහා තමන් සතු හමුදා මේ සැලසුම් කරන ශක්තිය පිළිබඳව ලෝකයටම ප්‍රබල පණිවිඩයක් නිකුත් කිරීමට ඉරානය උත්සාහ කරනවා. සමහර විට මෙවැනි බලගතු අපි නිපදවීම නිසාම ලෝක බලවතුන්ට නැවතත් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මේසයට ඒමට සිදුවෙන්නත් පුළුවන්. මොකද කලාපීය බල තුලනය මේ තරම් වේගෙන් සහ දරුණු ලෙස වෙනස් වෙනවට කිසිම රටක් කැමති වෙන්නේ නැහැ. මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලට ආරාධනා කරන ගමන් අපි අදට සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.